මේක හොඳ පරිශ්‍රණයක් ඇත්තටම. නිදිමත ගතිය තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් දවස් ගාණක් තිස්සේ හොඳට නිදිමරලා තියෙනවා නම් සාමාන්‍යයෙන් දෙහිගිඩි කීපයක් අරන් මේක හොඳට පෙති කපලා මේක හොඳට තැම්බෙන්න තියලා මේක ස්නානය කරනවා. ඉතින් ඇත්තටම මේ වගේ සරල දේවල් වලින් අපිට ගෙදරදී තියෙන කම්මැලි ගතිය නිරන්තරයෙන් අපිට වැඩ කරන්න තියෙන හැකියාව අපිට ඇති කරගන්න පුළුවන්. ඊට අමතරව මේ යකිනාරංකොල, වෙනිමැල් ගැට, කොත්තමල්ලි, අමීගුරු, සුදුලූණු, පාවට්ටා, මදුරුතලාකොළ, වල්බිංකොහඹ, බෙලිදළු තුලින් වර්ග 9 කසායක තුලින් කැම රුචිය හොඳට වර්ධනය කරනවා. අක්මාවේ තියෙන තෙල් ගතිය සමනය කරනවා. ඊට අමතරව දියවැඩියාව කියන එක සමනය කරනවා. ඊට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. ඊට අමතරව ශරීරයේ අනවශ්‍ය සෛල කොටස් තියෙනවා නම් සාමාන්‍ය පිළිකා සෛල වෙන්න පුළුවන්. ඒවා මැඩලීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ඉතා වටිනා ගුණාත්මක ඖෂධය තමයි මම ඔය භාවිතා කරන්න කියලා කිව්වේ. කොරෝනා සමයේ ඉඳන් විශාල පිරිසක් මේක භාවිතා කරලා කොරෝනාවෙන් ආරක්ෂා වුණා, ඩෙන්ගුවෙන් ආරක්ෂා වුණා, ඊට අමතරව චිකන්ගුන්යා කියන රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වුණා. දැන් ඉන්නේ ශරීරයේ કૃතිමව හැදිච්ච පිරිසක් ඉන්නේ. මේ එන්නත් කරණයෙන් පස්සේ. ඉතින් ප්‍රතිශක්තිය කියන එක සම්පූර්ණම કૃතිම ප්‍රතිශක්තියක් තියෙන. ඒක නිසා ඒක වෙනස් කරගන්න නම් නිරන්තරයෙන් දේශීය ආහාර පාන ඊට අමතරව සාමාන්‍යයෙන් දේශීය පළතුරු වර්ග භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ ගැන දැනුවත් කරන්නේ કૃතිම ප්‍රතිශක්තියක් තියෙන කෙනෙකුට අර බොයිලර්ස් කුකුලෙක් වගේ තමයි. ගොඩක් වෙලාවට පොඩ්ඩක් තිබුණත් තදබල ලෙස උණ ගතියක් එන්න පුළුවන්, මරණයටපත් වෙන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ගම් කුකුලෙක් නම් ගොඩක් වෙලාවට මොන වැස්සට තිබුණත් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි අපිව නිර්මාණය කරලා තියෙන්නේ මේ ලෝකයේ තියෙන සෞඛ්‍ය ක්‍රමය. ඉතින් ඇත්තටම දැන් අපිට හොඳම අවස්ථාවක් තමයි අපේ තියෙන දේවල් පානය කරලා අපේ තියෙන දේවල් වලින් ප්‍රතිශක්තිය වර්ධනය කරගෙන ඕන දෙයකට ඔරොත්තු වෙන පිරිසක් ඉදිරියට නිර්මාණය කරන්න. හොඳට උණුසුම් ජලය පානය කරලා හරියාකාරව නිරෝගීව ඔබ ඉන්න එකයි අපේ බලාපොරොත්තුව.